අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා පසිෆික් ටෙක්නික් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ආවිල්ලා තියෙන්නේ මේ වෙනකොට ඔයාලට ලංකාවේදී අඩුම මුදලකට මිලදී ගන්න පුළුවන් වෙන බෙස්ට් පර්ෆෝමන්ස් තියෙන ඒ වගේම අමුතුම ලුක් එකක් තියෙන සුපිරිම drone එකක්. ඉතින් ඒ වගේම මේ drone එකට GPS වගේ තවත් features ගණනාවක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් review කරන්න ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ 4D RCM2 කියන drone එක. To the system, I don't wanna be a slave. I've been doing මේ drone එකේ price range එක වගේම වත් මේ drone එක මිලදී ගන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ අන්තිමේට කියන එක නිසා දෙකටම වීඩියෝ එකත් එක්ක නැදින්න කියලා මතක් කරනවා. ඉතින් මේ drone එක විතරක් නෙවෙයි තවත් drones ගොඩක් අපිට මේ store එකේ බලා ගන්න හම්බ වෙනවා. ඒක නිසා දෙකටම වීඩියෝ එකත් එක්ක නැදිලා හිටියොත් ඔයාලට පුළුවන් මේ drone එක සහ තවත් ඔයා කැමති drones තියෙනවා නම් මිලදී ගන්න කොහොමද කියලා දැනගන්න. ඉතින් වෙනද වගේම වීඩියෝ ඩන්න කලින් මතක් කරනවා තාමත් මගේ channel එකේ videos බලන්න පහළ තියෙන subscribe button එක click කරලා නෙවෙයි නා අනිවාර්යෙන් මෙන්න මේ පහළ තියෙන subscribe button එක click කරලා තියාගන්න. එතකොට මගේ වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් තවත් කතා නොකර මෙන්න මේ පහළ තියෙන like button එකත් press කරගෙනම අපි යමු වීඩියෝ එකට. go, 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 go. ඉතින් මුලින්ම මෙන්න ඔයාගේ black color pouch එක තමයි අපේ drone එක බලා ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේක open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපේ drone එක සහ remote control එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මුලින්ම මේ pouch එක අපිට අවිල්ලා තියෙන දේවල් ගැන කතා කරොත් මුලින්ම අපිට වෙනගේ පොඩි user manual එකක් තියෙනවා. ඉතින් මේ user manual එකේදී මේ drone එක ගැන සියලුම විස්තර සඳහන් කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙන්න ඔයාගේ පොඩි අපිට items ටිකක් තියෙන bag එකක් තියෙනවා. ඉතින් ඇත්තටම අපිට මේකෙදී හම්බ වෙලා තියෙන දේවල් ගැන කතා කරොත් මේකෙදී අපිට extra propellers 4ක් වගේම මේකේ charging cable එක සහ screw driver එකක් හම්බ වෙලා තිනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ මෙන්න මේ විදිහට අපිට මේ drone එකට ඇවිල්ලා තියෙන battery pack එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ battery pack එක ගැන කතා කරොත් අපිට මේ battery pack එක watt 3.7ක milliampere 1800ක සාමාන්‍යයෙන් ගොඩක් හොඳ battery එකක් තමයි අපිට මේ drone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට පැය එකමාරකින් වගේ මේ battery එක full charge කරලා විනාඩි 30ක් වගේ මේ drone එක අපිට fly කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපිට අර කලින් හම්බුනේ USB cable එක හරහා මෙන්න මෙතන port එකට මේක connect කරලා මේ battery එක ලේසියෙන්ම charge කරගන්න. හරි ඉතින් දෙවැනියට මෙන්න මේ විදිහට අපේ drone එකට ඇවිල්ලා තියෙන remote control එක බලා ගන්න පුළුවන්. ඉතින් remote control එක ගත්තත් අපිට සාමාන්‍යයෙන් ගොඩක් හොඳ quality එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ remote control එකේ තියෙන මැද තියෙන කොටස මෙන්න මේ විදිහට උඩට කරලා අපේ phone එක මෙතනට hold කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අනිත් drone වගේම මේ drone එකත් අපිට මේ joystick දෙක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ drone එකට buttons කිහිපයක්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම මේ remote control එක අපිට button ගොඩක් ඇවිල්ලා තියෙන බලා ගන්න පුළුවන්. ඉතින් මේ button use කරලා අපිට මේ drone එකට ඇවිල්ලා තියෙන features වෙන මෙන්න මේ 360 flip එක 1 key take off සහ land 3 speed modes වගේ මේ mode එක වගේ දේවල් අපිට මෙන්න මේ remote control button හරහා කරගන්න පුළුවන්. ඉතින් අපිට මේ drone එකේ remote control power up කරන්න නම් අපිට මේකට ඉතින් මෙන්න විදිහට double A batteries තුනක් දාගත්තට පස්සේ මෙන්න මේ පැත්තේ පහළම තියෙන power button එක click කරලා අපිට පුළුවන් මේ drone එකේ remote control එකේ power එක on කරගන්න. හරි එහෙනම් දැන් අපි මෙන්න මේ 4D RCM2 කියන drone එක ගැන කතා කරමු. ඉතින් මුලින්ම අපිට මේ drone එකට optical evidence sensor එක ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ drone එක උඩට මේ optical evidence sensor එක ලේසියෙන්ම mount කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේකට battery pack එක set කරගන්න. ඉතින් දැන් අපි මෙන්න මේ drone එකේ arms 4 දිග අරගමු. Even when you feel low, you can still go. හරි ඉතින් මෙන්න මේ විදිහට මේ drone එකේ arms 4 දිග අරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ drone එකේ size එක ගත්තත් අපිට පොඩි size එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම අපිට මෙන්න මේ විදිහට උඩින්ම මේ drone එක optical evidence sensor එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ drone එකේ main cam එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම මේ drone එකේ පහලින් අපිට මේකේ bottom cam එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ drone එකට ඇවිල්ලා තියෙන දෙවෙනි cam එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් මේ drone එක උඩ තියෙන power button එක press කරලා මේකේ power එක on කරගන්න. ඉතින් මේකේ power එක on වෙද්දී අපිට මෙන්න මේ වගේ camera එක shake වෙලා මේකේ තියෙන light indicators වැඩ කරනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ drone එක සහ remote එක connect කරන්නවට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මුලින්ම drone එක සහ remote එක දෙකෙන්ම power එක on කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට remote control එක අරගෙන remote control එකේ වම් පැත්තේ joystick එක උඩට සහ පහළට කරන්න. ඊට පස්සේ අපේ drone එකත් එක්ක connect වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ joystick එක උඩට කරන්න. එතකොට මෙන්න මේ විදිහට drone එකේ propellers වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයා මේ drone එකේ GPS version එක මෙලදී ගත්තොත් ඔයා මේ drone එක යවන්න කලින් අනිවාර්යයෙන්ම calibrate කරන්න ඕනේ වෙනවා. හරි එහෙනම් දැන් අපි මෙන්න මේ drone එකේ flying test එකක් වගේම camera test එකක් බලමු. Answer me no, man, I still go, 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 low, you still go, 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 slow, you still go, go, slow, hope, you still go. I know, man, so no, man, I still
ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති මේ ඩ්‍රෝන් එකේ ෆ්ලයින් ටෙස්ට් එකක් වගේම කැමරා ටෙස්ට් එකක්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ ෆ්ලයින් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපිට මේ ඩ්‍රෝන් එක විනාඩි 25 30ක් අතර ප්‍රමාණයක් ෆ්ලයි කරගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එක යවන්න පුළුවන් උපරිම ඩිස්ටන්ස් එක ගැන කතා කරොත් අපිට කිලෝමීටර් 1.5කට ආසන්න ප්‍රමාණයක් මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම කිලෝමීටර් 1.5 කියන්නේ ගොඩක් හොඳ ෆ්ලයින් රේන්ජ් එකක්. ඉතින් අපිට මේ ඩ්‍රෝන් එකේ කැමරා එක ගැන කතා කරලා සාමාන්‍යයෙන් ටිකක් හොඳ කැමරා ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මේ ඩ්‍රෝන් එකේ කැමරා එක ෂේක් වෙන්නේ මොකද මේක gimbal ඩ්‍රෝන් එකක් නෙවෙයි හින්දා. ඉතින් ඇත්තටම මේ ඩ්‍රෝන් එක ආවද වින්ඩ් එක නැති වෙලාවට આવුත් ඔයාලට හොඳ කැමරා ක්වොලිටි එකක් මේ ඩ්‍රෝන් එකේ ලබා ගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් ඔන්න දැන් කියන්න යන්නේ මෙච්චර වෙලා ඔයාලා බලන් හිටපු දේ. ඉතින් ඔන්න දැන් කියන්න යන්නේ මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් රේන්ජ් එක වගේම ඔයා මේක මිලදී ගන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම අපිට මේ ඩ්‍රෝන් එක GPS version එක වගේම no GPS version එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේ GPS තියෙන version එක කියන්නේ මේ drone එකට අපිට GPS දෙක මිලදී ගන්න ඕන රුපියල් 23500කට වඩා මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම GPS නැතුව මේ drone එක විතරක් මිලදී ගන්නවා නම් ඔයාලට මේ drone එක රුපියල් 7500කට මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම නම් කියන්නේ අනිවාර්යයෙන් මේ drone එක මිලදී ගන්නවා නම් GPS version එක මිලදී ගන්න try කරන්න. මොකද මේ drone එකට අපිට GPS තියෙනවා කියන්නේ මේ drone එක කොහේ යවුවත් ආයේ return to home beach එක කරා අපේ ළඟටම ආපහු ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මේක brushless motor සහ GPS තියෙන drone එක වගත්තොත් එහෙම හොඳ stable එකක් මේ drone එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ drone එක මිලදී ගන්න පුළුවන් වෙන්නේ Bivin Store LK එකකින්. ඇත්තටම Bivin Store LK කියන්නේ මේ වෙනකොට ලංකාවේ තියෙන ගොඩක් හොඳ drone store එකක්. ඉතින් මාත් මීට කලින් මේ drone store එකෙන් drone ගොඩක් මිලදී අරන් තියෙනවා. ඉතින් Bivin Store LK කියන්නේ මේ වෙනකොට ලංකාවේ ගොඩක් තියෙන drones බෙදා හරින ඒ වගේ හොඳ customer support එකක් තියෙන ගොඩක් හොඳම drone store එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා drone එකක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ Bivin Store LK එකේ කැමතිම drone එකක් මිලදී ගන්න. ඉතින් ඔයාලට මේ drone එක මිලදී ගන්න කරන්න තියෙන්නේ මෙන්න මේ screen එකේ තියෙන WhatsApp number එකට message එකක් දාන්න විතරයි. නැත්නම් ඔයාලට පුළුවන් මම පහළ description එකේ දාලා තියෙන WhatsApp link වලින් මෙයාලගේ WhatsApp group එකට join වෙලා හිටියොත් මෙයාලගේ අලුත්ම drones සහ අලුත්ම drones offers ගැන දැනගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා link වලින් ගිහලා WhatsApp group වලට එකතු වෙලා ඉන්නත් කියලා මතක් කරනවා. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙන වීඩියෝ එක. ඉතින් මම අද ගෙනාවේ තවත් ඔයාලට අඩුවට ගන්න පුළුවන් වෙන සුපිරි drone එකක්. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා තාම මගේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහස් පහල comment එකක් විතර දාන්න මතක කරන්න එපා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාගේ drone වලට interesting යාළුවන්ට share කරන්න මතක කරන්න එපා. අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. Still go, I never answer to no, man, I still go. Go, 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 yo, go, go, go. Hustle hard, hustle every single day. I'll be making moves till I'm buried in my grave.